ඔයා මේ වීඩියක බලන්න පාවිච්චි කරන ඔයාගේ ෆෝන් එක ඒවත් ඇත්තම් ලැප්ටොප් එක තියෙන කැමරාවෙන් තවත් මනුස්සෙක් වා කරන දේවල් දිහා බලගන්නවා කිව්වොත් ඔයා ඒක විශ්වාස කරනවද? මේක නිකම් කතාවක් නෙමෙයි. මේක සයිබර් තුළ තියෙන ඉතාම භයානක ඇත්තක්. අද අපි කතා කරමු කොහොමද හැකර්ස්ලා මේ දේ කරන්නේ සහ අපි මේ දේෙන් බේරෙන්නේ කොහොමද කියන එක සම්බන්ධව. හැකර්ස්ලා මෙතනදී පාවිච්චි කරන්නේ රිමෝට් ඇක්සස් ට්‍රෝජන් එහෙමත් නැත්නම් රැට් කියන මෙතඩ් එක. මෙතනදී ඔයා නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න මොකක් හරි සොෆ්ට්වෙයාර් එකක් එහෙමත් නැත්නම් ගේම් එකක් හරහා තමයි මේ අදාළ වෛරස් එක ඔයාගේ කම්පියුටර් එකට එන්නේ. ඒ අදාළ ගේම් එක හරි සොෆ්ට්වෙයාර් එක හරි ඔයා ඉන්ස්ටෝල් කරාට පස්සේ ඔයාගේ කම්පියුටර් එකේ සම්පූර්ණ පාලනය ඒ හැකර්ට ලබා ගන්න පුළුවන්. බරපතලම දේ තමයි ඔයා ලැප්ටොප් එකක් එහෙම යූස් කරනවා නම් දැකලා ඇති ඔයාගේ කැමරා එක ඔන් වෙද්දී ඒකත් එක්ක ලයිට් එකක් ඔන් වෙනවා. අන්න ඒ ලයිට් එක ඔන් වෙන එක ඕෆ් වෙන එක පවා හැකර්ස්ලාට දුර ඉඳගෙනම කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඒක හින්දා ඔයාගේ කැමරා එක ඔන් කරලා ඔයා බලන් හිටියත් සමහර විට ඔයාට ඒක අයිඩෙන්ටිෆයි කරගන්න බැරි වෙනවා. මෙතනදී වැඩි අවධානමක් තියෙන්නේ ලැප්ටොප් වලට විතරක්ම නෙමෙයි. මොබයිල් ෆෝන් වලටත් ලොකු අවධානමක් තියෙනවා. ඔයා මොකක් හරි ඇප් එකක් ඩවුන්ලෝඩ් කරලා ඒ ඇප් එකට කැමරා පර්මිෂන් එක දුන්නාට පස්සේ ඔයා ඒ ඇප් එක ඕපන් කරලා නැති වුණත් බෑග්ග්‍රවුන්ඩ් එකේ ඉඳගෙනම ඔයා කරන දේවල් නිරීක්ෂණය කරන්න පුළුවන් කමක් තියෙනවා. ඒක හින්දා ඇප් වලට කැමරා පර්මිෂන් දෙද්දි අනිවාර්යයෙන්ම පරිස්සම් වෙන්න. කොටින්ම කිව්වොත් Facebook නිර්මාතෘ මාක් සකර්බර්ග් පවා එයාගේ ලැප්ටොප් එකේ තියෙන කැමරා එක ප්ලාස්ටර් එකකින් වගේ එකකින් කවර් කරගෙන ඉන්නේ. ඒකෙන් අපිට තේරෙනවා ලෝකේ වැඩිම ආරක්ෂාවක් තියෙන පුද්ගලයන් පවා මේ දේ පිළිබඳව සලකා බැලීමක් සිද්ධ කරනවා කියන එක. මෘදුකාංග වලින් කොච්චර තහවුරු කරලා කිව්වත් භෞතිකව කැමරාව වහලා තියාගන්න එක තමයි 100%ක්ම ආරක්ෂිත ක්‍රමය. දැන් අපි කතා කරමු කොහොමද මෙන්න මේ දේෙන් අපි ආරක්ෂා වෙන්නේ කියන එක. කලින් කිව්වා වගේම ඔයාගේ කැමරාව ෆිසිකලි මොකක් හරි දෙයකින් වහලා තියාගන්න පුළුවන් නම් ඒක ගොඩක්ම වැදගත් වෙනවා. මෙතනදී අපිට ප්ලාස්ටර් එකක් එහෙමත් නැත්නම් කළු පාට ටේප් එකක් එහෙමත් නැත්නම් කැමරා කවර් එකක්ම මේ සඳහා අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව ඔයා ක්‍රැක් සොෆ්ට්වෙයාර් වගේ දේවල් ඩවුන්ලෝඩ් කරනවා නම් එහෙමත් නැත්නම් ඔයා නොමිලේ දෙන සොෆ්ට්වෙයාර් ගේම්ස් වගේ දේවල් ඩවුන්ලෝඩ් කරනවා නම් අන්න එතනදිත් අනිවාර්යයෙන්ම පරිස්සම් වෙන්න ඕනේ. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ සයිබර් සිකියුරිටි කියන්නේ නිකන් ඇන්ටිවයිරස් සොෆ්ට්වෙයාර් එකක් ඩවුන්ලෝඩ් කරගෙන තියාගෙන ඉන්න එක නෙමෙයි. ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ භෞතික පරිසරයේ වෙන දේවල් පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනි. ඒක හින්දා මේ වීඩියෝ එක ඔයාගේ පවුලේ කට්ටියට එහෙමත් නැත්නම් ඔයා දන්න කෙනෙක්ට ෂෙයා කරන්න. මේ වීඩියෝ එක අප් වෙන්න වීඩියෝ එකට ලයික් කරන ගමන්ම DI එක ටච් එකේ ඉන්න.